සුසන්ත නැගිටලා ගියත් අෂාට හෙල්ලෙන්නවත් පණක් තිබ්බේ නෑ. අෂා නිරුවතින්ම එහෙම්ම වැතිරිලා හිටියා. ඇස්වලින් ගලපු කඳුළු බින්දු කම්මුල් දිබියම වේලිලා ගියා. ජීවිතේ තියනකන් සුසන්තගෙන් ගැලවිල්ලක් Tamanට නැති බව අෂා කල්පනා කළා. සුසන්තගේ ඇහැ ගැටිච්ච ඒ මූසල දිනේ අෂා හොඳට මතකයි. එතකොට අෂා අවුරුදු 16ක් වගේ ඇති. උදේ පිපිච්ච රෝස මලක් වගේ ලස්සනට හිටියේ. අඩුපාඩුකම් තිබ්බත් අෂා හැමදාම ඉස්කෝලේ ගියා. ලස්සනට ඉරි හිටින්න මැදපු සුදු ගවුමත් ඇඳන් එහෙම ඉස්කෝලේ ගිහින් යන දවසක තමයි සුසන්ත අෂා දැක්කේ. ඉස්කෝලේ නොගිහින් කට්ටිපැනපු සුසන්ත එදා ඉඳන් අෂා පස්සේ වැටුනේ ඇඹලෙක් වගේ. අෂා සුසන්තට කැමති නොවුනත් සුසන්ත හැසිරුනේ අෂා අයිතිකාරයා වගේ. කිසිම කොල්ලෙක්ට මහේෂිකා එක්ක කතා කරන්නවත් ඉඩ දුන්නේ නෑ. සුසන්තලගේ බලපුල්වන්කම් නිසා අෂා අසරණ වුණා. ගෙදරට මේවිත් තාත්තගේ බෙල්ල මිරිකල තර්ජනය කරපු දවසේ අෂා දැනගත්තා Tamanට ගැලවීමක් නැති බව. මරණ බයේ හිටපු අෂා ඉස්කෝලේ ගියෙත් දෙකට දෙවාරට. සුසන්තට ඕනේ උනේ අෂා ඇඟ මිසක් හිත දිනන්න නෙමෙයි. ගමේ ලස්සනම කෙල්ල Tamanගේ කියලා පාරට්ටු කරන්නයි යාට ඕන වෙලා තිබ්බේ. හොඳින් හෝ නරකින් එක කරනවා කියලා සුසන්ත දිවුරලා තිබුණේ. කිව්වා වගේම සුසන්ත ඒක කළා. අන්තිමට අෂා සිද්ධ වුණේ සුසන්තගේ වහලියෙක් වෙන්න. මේ වෙනකම් එක දවසක්වත් ආදරින් මූණ බලලා තිබ්බේ නෑ. රෑමැත්තේ අෂා අමාරුවෙන් නැගිට්ටේ වැසිකිළියට යන්න ඕනේ නිසා. වේදනාව නිසාම තොල හපාගෙන නැගිට්ට අෂා රෙද්දක් පටල ගත්තා. අඩියෙන් අඩිය ටියල කාමරයෙන් එන ගමන් අෂාට දෙනුනේ ඉවර නවෙන ගම් ස්වික් විදියටයි. සුසන්තගේ අතවර හින්දා අෂා අඩිය තියාගන්නත් බැරි වෙලා තිබ්බේ. අමාරුවෙන් බිත්ති අල්ලගෙන වැසිකිළියට ගිහින් එන්න අෂා සෑහෙන වෙලාවක් ගියා. ඇඟපතේ යන්තමට වතුර ගාගෙන ආපු අෂා එහෙම්ම ඇඳට වැටුණා. උදේ සුසන්ත කාමරයට ආවේ මොනවත් නොදන්න තාලට. කොච්චර හීනමානයකින් ඉන්නවද කියනවනම් අෂා රිදෙන එක පවා සුසන්ත සැලකුවේ Tamanගේ ජයග්‍රහණයක් විදියට. යාළුවෝ අතරට ගිහින් මම දුන්න අරකිට ඇවිද ගන්න බැරි වෙන්න කියලා කියන එක සුසන්තට වීරකමක්. මොකද එයාගේ යාළුවෝ පවා අෂා වගේ සුන්දර කෙල්ලෙක් සුසන්ත එක්ක ඉන්න එකට ඉරිසියාවෙන් හිටියේ. උන් කියන ඇනුම්පද නැති වෙන්න නම් අෂා උපරිමයෙන් පාවිච්චි කරන්න ඕනේ කියලයි සුසන්ත හිතුවේ. කොහොමද කුමාරි හාමි ඊයේ ගත්ත සැප මරු නේද? සුසන්ත ඇහුවා අෂා ඇස්සැරලා බැලුවේ එතකොට. හැමදාම ලෙඩ වුණත් කමක් නැහැ මට දැන් සුසන්තගේ වනචරි හිනාවට අෂා තිගැස්සුණා. ඇඳෙන් ඉඳගත්ත සුසන්ත අෂා පස්සේ මිරිකුවේ මහ හයියෙන්. වේදනාවට අෂා ඇස්වලින් කඳුළුත් පැන්නා. ඉස්සර පස්ස නටෝ යද්දි මං හිතාගත්ත දවසක උඹේ නටවිල්ල නවත්තනවා කියලා. සුසන්ත එක තට්ටමක් හයියෙන් කොනිත්තන ගමන් අෂා මූණට ලං වෙලා කිව්වේ වියරුවෙන් වගේ. අෂා බය වෙලා බලන් හිටියා. ඇඳ රෙද්ද අයින් කරපු සුසන්ත අෂා ගවුම ඉනගාවට ඉස්සුවා. මුණින් අතර නිදාගෙන හිටපු අෂා අනෙක් පැත්ත හැරෙන්න හැදුවත් අත අල්ලලා අනෙක් පැත්තට අඹරපු සුසන්ත හිටපන් වොහොම කිව්වා. සුසන්තගේ අත සර්පෙක් වගේ ඇඟේ දැවටෙනකොට අෂා දැනුනේ පිළිකුලක්. සුසන්ත අත ගන්නවට වඩා කලේ කොනිති ගහන එකයි රිදෙන්න මිරිකන එකයි. අෂා සුදු පාට ඇඟේ රතුලප හිටියම සුසන්තට සතුටුයි. ගෑණියෙක්ට රිදෙන්න කරන්න ඕන නැත්තම් උන් පිට යනවා. යාළුවෝ කිව්වේ එහෙම. ඒව කොහෙදි මගෙත් එක්ක. මේ විදි සුසන්තගේ හැංගීම ආයේ ඇවිස්සීගෙන එන ගමන් තිබ්බේ. සුසන්ත අෂා ඇඟ අත ගාන ගමන් ආසාව පෙරණ ඇස් වලින් බලන් හිටියා. අෂා එහෙම ඇස් වහගෙන හිටියේ තොල හපාගෙන. සුසන්ත ඇඳෙන් නැගිටිනවා ඇහුනම අෂා ඇස් තද කරගත්තා. කලිසම බිම වැටෙන සද්ද ඇහෙනවත් එක්කම සුසන්තගේ මූණ ලං වෙන බව දැනුනේ කලින්දා බිව්ව අරක්කු ගඳ නිසයි. ඒක්කා හෝන් සද්දයක් ඇහුනම සුසන්ත ශික් විතරක් කිව්වා. කියලා රළු විදිහට අෂා මූණ අත ගෑවා. ඇස් සැරපන්. උඹට මගේ මූණ බලන්න ලැජ්ජද? සුසන්ත අෂා බෙල්ලෙන් අල්ලලා මූණට ලං කරන ගමන් කිව්වා. අෂා ඇස් දෙක ඇරියේ තවත් වේදනාව විඳින්න බැරි තැනයි. එකපාරටම අෂා බෙල්ලෙන් අල්ලලා හිර කරපු සුසන්ත තොල් දෙක ඉඹින්න ගත්තා. කොච්චර රළු විදිහට ඒක කළාද කියනවනම් අෂා දැනුනේ තොල් පිපිරලා ගියා කියලයි. ආයෙත් හෝන් සද්ද ඇහෙනකොට අෂා අතෑරපු සුසන්ත ලෑස්ති වෙලා විතපන්. උඹ මං එද්දි නවත්තපු තැනින් පටන් ගන්න. කියලා කාමරෙන් එළියට ගියා. අෂා ආයෙම ඇඳට කඩන් වැටුණා. මොකද බං මෙච්චර වෙලා කලේ? යාළුවා අහනවා අෂා ඇහුණා. සුසන්ත දුන්න උත්තරය ඇහුනේ නැතත් මොකක් හෝ වල් කතාවක් කියව බව අෂා හිතුනේ. යාළුවෝගේ කපටි hina හඬ නිසායි. ඒක හරි. උදේ කියලා බෑ දවසට පාරක් දෙන්න ඕනේ. බයික් එක පණ ගනිමින් යාළුවා කියනවත් අෂා ඇහුණා.